Hello guys, ඔන්න අද ගෙන හලා තින්නේ Scary Mansion කියන ගේම් ප්ලේ එකක්. එහෙනම් අපි ගේම් එකට ගිහලා බලමු. ගේම් එක මොන වගේද කියලා. හරි අපි easy දාලා ප්ලේ කරලා බලමු. now අපි පැකේජ් එක කරන් යනවා. AliExpress එකේ. AliExpress පේනවද? කපුටෙක් පියාඹනෝ. ගෙදර කවුද? බල්ලා කයිද? බල්ලා කපුටෙක් ඉන්නවා. කේ ඇතුළට දාලා දොර වහගත්තා. මට නම් බයයි බෑ. බලමු මොකද වෙන්නේ කියලා. stay here. මාව මෙතන අතමක් කළා. පොඩ්ඩක් මේ චෙක් කරලා බලමු. මෙහෙත් බලමු. මොනවාක්වත් නැහැ. සිරාවටම. මේක ඉතින් හැංගෙන්න කලබලයක් නැහැ. අංකල් කාරයෙක් තමයි ඉන්නේ. මොකද ડોක්ටර් ස්ට්‍රිච් ක්‍රෝ හරි කවුකක් හරි කියනවා. කොහොම හරි ඌ සීරියල් කිලර් කෙනෙක්. පොඩ්ඩක් කතාවත් අහගන්න ඕ සීරියල් කිලර් කෙනෙක්. ඉතින් කොහොම හරි මූ මේ ගෙදරට එන මිනිස්සුන්ව ඔය ගෙදර හීර කරලා ඔය මරලා මොකක් හරි ඔන්න හෙන සීන් එකක් කරනවා. සල්ලි දිනවා. මේ ක්‍රෝ කාරේ ඉන්නේ උඩම තට්ටුවේ. ඉතින් අපි මේක ෂෝට් හොරර් ගේම් එකක්. ඒ හින්දා වැඩි කතානකොට ටක් ගාලා ගේම් එක ඉවර කරලා දාමු. මූ ඉන්දියන් නැතත් කමන්නේ. මූ ඉන්නේ තුන්වෙනි තට්ටුවේ. අපි දැන් කොහොම හරි කරලා ස්මෝල් කී එක හොයාගන්න ඕනේ. මේ ගේ හරිය ඔය පල්ලෙහාම තට්ටුවේ තමයි එක තියෙන්නේ. ස්මෝල් කී එකෙන් අපි පොඩි කාමරයක් තියෙනවා. අන්න එක රින්ග ගන්න තමයි ඔය ස්මෝල් කී එක අපි හොයාගන්න ඕනේ. කොහොම හරි ඉතල ටීවී එකක් තියෙනවා ඕන්න. ඕව නම් ඕන් කරන්න ඕනේ නෑ. අන්තිමට ඕව ඕන් කළා. අංකල් කාරයා ඇවිස්සලාම ඊට වඩා කරදරේ. දැන් අපි ෂේප් එකේ චුට්ටක් බලමු යතුරු කොහෙද තියෙන්නේ කියලා. මෙතන බැලුවා තව කොහෙද තියෙන්න පුළුවන්. ඉස්සරහ පැත්තේ චුට්ටක් බලමු. උඩ තට්ටෙන් අවු සද්ද වගේකුත් ඇහෙනවා. ඒක හින්දා මම පොඩ FK ඉන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. අනිවාර්යෙන් ඔය නිකන් තියෙන ලයික් බටන් එකටත් පොල්ලකින් ගහගෙන යන්න. පොල්ලකින් බැන්නම් පයින් හරි ගහගෙන යන්න. පයින් ගහන් ගිහලා ෆෝන් එකේ ඩිස්ප්ලේ ගියාම ඔන්න මටවත් දෙන්න එපා. ෆෝන් අරන් දෙන්න කියලා මාත් විතර සල්ලිකාරයෙක් නෙමෙයි. මොකද මගේ ලෝන් මස්ක් නෙමෙයි. ඒක හින්දා අනිවාර්යෙන් subscribe පාරකුත් දාන්න channel එක. like කරන්න, share කරන්න, ඔක්කොම ටික කරන්න. කරා කියලා පාඩුවක් වෙන්නේ. ඔන්න guys කතාව අතර මැදදී අපිට small key එකක් හම්බුනේ. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ දොර අරගෙන try එකක් දෙන්න. වෙන දොරත් ඇරුණා. ඇර දරුවා. හරි අපි වෙන්ට් එක ගලව ගන්න ඕනේ. හරිනේ. වෙන්ට් එක ගලවගෙන අපි මෙතන රින්ග ගන්න ඕනේ. ඉනිමග දිගේ ගිහිල්ලා මෙන්න මෙතන වෙන්ට් එක තියෙනවා. කොහොම හරි ඒ වෙන්ට් එක අපි ගලව ගන්න. හරිනේ. ඊට පස්සේ වෙන්ට් එක ගලවගෙන අපිට මේක චෙක් කරමු. හරි. මොනවත් නැහැ. සුපුරුදු පරිදි මොනවත් නැහැ. මේ දොර අරගෙන පොඩ්ඩක් මේ ලාච්චු ටික එහෙම චෙක් කරලා මොනෝ නැතත් ආයේ සල්ලිවක්වත් හම්බෙන්නේ නැහැ මේ වෙලාවකට. යතුරු ටික පස්සේ ඔයාලා සල්ලි ටිකක් කලියක්. අන්න හම්බුණා 13. තව බලමු කීයක් හරි තියනවා කියලා. යතුරු කරලා නම් තාම හම්බුන්නේ නැහැ. ඔය කොපොඩි අර යතුරු සෙට් එකක් තියෙන. අන්න එකෙන් තමයි අපිට ඉස්සරහා මේන් ඩෝර් එකේ පැඩ්ලොක් එක අරගන්න. මෙන්න හම්බුණා යතුරු. ඇඳට දකුණු පැත්තේ කබඩ් එකේ තමයි තිබ්බේ. ඔන්න අපි මේ සල්ලි ටිකක් ගමු නිකන් තියෙන එකේ. නිකන් දෙන දේ මොකටද වීසි කරන්නේ? හරි. ලෑලි කෑල්ල අරගත්තා. අන්න අපි දැන් ඉන්නේ දෙවෙනි තට්ටුවේ. මෝ ඉන්නේ තුන්වෙනි තට්ටුවේ. එහෙනම් අපි ෂේප් එකේ පැනගමු. මෙන්න මෙතනට ඇවිල්ලා මෙතනින් පයින්න ඕනේ මේ මේසෙට. අඬු කඩා ගන්න නැතුව හිමීට කොරෙක් වෙන්න නැතුව හිමීට පැන ගන්න ඕනේ. කොහේ පැඩ්ලොක් එක අරගෙන ඔන්න අපි ආවා පුතේ එළියට කිව්වට මගේ පැකේජ් එක තියෙනවා. මෙන්න එතරින් සීයා එනවා අපේ සීයා පොඩ්ඩ. මෙන්න මෙයා තමයි වැඩ්ඩා. වැඩ්ඩේ මූද පැඩ්ඩා. ඔන්න මචං. කොහොමද මේක? ආසද? එහෙනම් කොල්ලෝ අපි ගියා. බයි බයි.